සාකච්ඡාව නම් කර තිබුණේ ප්‍රජාතන්ත්‍රවාදය, නීති ආධිපත්‍ය සහ අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම උදෙසා වූ විපක්ෂීය එකමුතුව ලෙසයි. රග්බි ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීමට බව පවසමින් ඉන්දියානු ක්‍රිෂ් සමාගමෙන් රුපියල් මිලියන 70ක මුදලක් ලබාගෙන සාපරාධී විශ්වාසය කඩකලෙයයි චෝදනා ලබා අප මත සිටින ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ අද සාකච්ඡාවට පැමිණි අයුරුමේ මහජන මුදල් ලක්ෂ 166ක් භාවිත කරමින් එංගලන්තයේ පෞද්ගලික සංචාරයක නිරත වීමේ චෝදනාවට අදාළව අප මත මුදාහැර සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සාගල රත්නායක ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයින් සමග ඊට එක් වුණා. විවිධ ගනුදෙනු මුල් කරගෙන දැනට අධිකරණය හමුවේ නඩු විභාග වෙමින් නැති චාමර සම්පත් දසනායක, රවි කරුණානායක, උදය ගම්මන්පිල ඇතුළු තවත් විපක්ෂ මන්ත්‍රීවරුන් මේ සාකච්ඡාවට පැමිණ සිටියා. පාටලී චම්පික රණවක, ටිරාන් අලස්, විමල් වීරවංශ, දිලිත් ජයවීර, රවුෆ් හකීම් ඇතුළු විපක්ෂයේ නියෝජිතයින් රැසක් සාකච්ඡාවට එක් වූ අයුරුමේ